හලෝ කොහොමද ඉතින් ඔගොල්ල බලන ඇති අද අපි කොහෙද මේ යන්න කියලා. ඉති අද අපි යන්නේ කළම්බෝ ඉන්ටර්නේෂනල් බුක් ෆෙයා එක බලන්න. ඉති අපි දැන් එතෙන්ට ඇවිල්ලින්නේ BMI CH එක ළඟට. එහෙනම් අපි යමු ඇතුළට. හෙලෝ ගයිස් කොහොමද ඉතින් අද අපි ආවා බුක් ෆෙයා එක බලන්න. ඉති අපි දැන් ඉන්නේ BMI CH එකේ. මේ විෂය ඔව් අපි දැන් BMI CH ඉස්සරහා ගානට ඉන්නේ. අපි යන ඇතුළට යන්න. ඔව්. ඉතින් අපි ඇතුළට ගිහින් බලමු බුක් ෆෙයා එක කොහොමද කියලා. අද අපි මොකටද ආවේ විෂය? අද ඇත්තටම මට පොතක් හොයන්න. පොතක් හොයන්නද? ඔව්. ඉතින් ඒක අනිවාර්යෙන් අමාරු කාර්යයක් ඒ. මොකද මේ බුක් ෆෙයා එකකට ඇවිල්ලා පොතක් හොයන කියන්නේ හරි අමාරු වැඩක් නේ. ඔව් ඇත්තටම මේ ෆස්ට් ටයිම් තමයි ආවේ පොතක් බලන්න. එහෙමද? ඔව්. මම ගිය පාරත් ආවා හැබැයි. මගේ ෆස්ට් ටයිම්. එහෙමද? එහෙනම් අපි ගිහින් බලමු බුක් ෆෙයා එකට කොහොමද ඉතින් විෂයන්ගේ පොත හොයාගන්නේ කියලා. එහෙනම් යමු. ඉතින් අපි එන්ට්‍රන්ස් එකෙන් ටිකට් දෙකක් අරගෙන ආව ඇතුළට. ඉතින් මෙතනින් තමයි බුක් ෆෙයා එකට ඇතුල් වෙන්නේ. අපි ඇතුළට ගිහින් බලමු මොන වගේ පොත් තියෙද කියලා. ඉතින් අද අපි විශේෂයෙන්ම ආවේ විෂයෙන්ට පොතක් ගන්න. ඉතින් අපි මේ පොත හොයන්න තමයි අද යන්නේ. ඉතින් අපි මේ අනාතරතුරේ බලාපොරොත්තු වෙනවා ඉතින් මේ මෙතන තියෙන පොත් ගැන ඕගොල්ලොන්ට යම්කිසි අයිඩියා එකක් දෙන්න. ඉතින් එහෙනම් අපි යමු දැන් ගොඩගේ පොත් ප්‍රදර්ශන කුටියට. ඉතින් අපි ආව ඇතුළට. අපි එහෙනම් ඉස්සරහට ගිහින් බලමු අපි හොයන පොත තියෙද කියලා. ඉතින් ඔන්න විෂයෙන් ඉස්සර වෙලා ගියා. ඉතින් අපි පොත ගන්න ආව වෙලාවේ විෂයෙන් තව දේවල් ගන්න යනවා. ඉතින් දැන් විෂයෙන් ආව කටුකොළ බණ්ඩලයක් ගන්න. ඉතින් අපි ඒවයි ප්‍රයිසස් පොඩ්ඩක් අහලා බලමු කොහොමද කියලා. ඉතින් ඔන්න තියෙනවා කටුකොළ බණ්ඩල ටික. ඉතින් මේවා එක එක ප්‍රමාණයේ ඒවා තියෙනවා. A3 තියෙනවා, A4 තියෙනවා. ඉතින් මේන් එක මිල ගහලා තියෙනවා. ඉතින් හැම එකකටම 120ක ඩිස්කවුන්ට් එකක් මේ කට්ටිය දෙනවා මෙතන. ඉතින් ඕගොල්ලන්ට මේ පොත් ප්‍රදර්ශනයට ආවොත් ගොඩක් ඩිස්කවුන්ට් වලට මේ ස්ටේෂනරි අයිටම්ස් ගන්න පුළුවන්. ඉතින් ඒ තියෙන A3 කොලේ. A3 එක නම් ටිකක් ගන්න. ඉතින් විෂයෙන් තෝරගත්තා A4 කොළ බණ්ඩලයක්. මේ කොළ බණ්ඩල එක තමයි අපි ගන්නෙ. ඉතින් කොළ බණ්ඩල එක විතරක් නෙමෙයි ඉන්ක් බොටල් දෙකකුත් විෂයෙන් අරගෙන. ඉතින් අපි මේ දෙකට සල්ලි ගෙවලා යමු එළියට. අපි දැන් ආවා මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ ගාවට. ඉතින් අපි දැන් ඉන්නේ මාස්ටර් ගයිඩ් වෙළඳ කුටිය ළඟ. ඉතින් අපි ඇතුළට ගිහින් බලමු අපි බලන විදිය පොතක් මෙතන තියෙද කියලා. ඉතින් මෙතන ඔක්කොම තියෙන්නේ පාස් පේපර් පොත් විතරයි. ඒක නිසා අපි මෙතනින් පොතක් තෝරන්න ගත්තේ නෑ. ඒක නිසා අපි ආවා මෙතනින් එළියට. අපි ඊළඟට ආව සරසවි ප්‍රකාශකයෝ ගාවට. ඉතින් ඒක ඒ වෙළඳ කුටිය නම් ගොඩක්ම සෙනග ඉන්නවා. ඉතින් අපිට ඇතුළට යන්නත් ගොඩක් අපහසු වුණා. සරසවි ප්‍රකාශකයෝ හැම පොතකටම 120ක ඩිස්කවුන්ට් එකක් දෙනවා. ඉතින් එතන නම් ලස්සනට පොත් ටික වෙන් කරලා තියෙනවා. අපි යමු ඉස්සරහට අධ්‍යාපන කියන කැටගරි එක ළඟට. ඔන්න දැන් අපි ආවා අධ්‍යාපන කියලා ගහලා තියෙන බෝඩ් එක ළඟට. ඉතින් එතන තියෙනවා අධ්‍යාපනයට සම්බන්ධ පොත්. ඉතින් මෙතන නම් ගිණුම්කරණය සම්බන්ධ පොතක් නැහැ. මෙන්න මේ රාක්කේ ගාව නම් තියෙනවා ගිණුම්කරණය සම්බන්ධ පොත්. ඉතින් අපි එතෙන්ට ආවා. මේ තියෙන ගිණුම්කරණය සම්බන්ධ පොත් ටික.
ඉති අපි මෙතනින් තෝරල ගමු විෂයෙන්ට ගැලපෙන පොතක් තියද කියලා. ඉති අපි බැලුවා පොත් කිහිපයක්. මේවා ඇත්තටම ගොඩක් අප්ඩේට් දේවල් නැහැ. මොකද ගිනුම් කරණය කියන්නේ නිතරම අප්ඩේට් වෙන දෙයක්. ඉති ඒක හින්දා අපි මේ වගේ පොතක් ගන්නේ නැතුව වෙන පොතක් ගන්න තීරණය කර. ඉති අපි මේ පොත ගන්නේ නැතුව අපි ගියා වෙන තැනකට වෙන පොතක් හොයාගෙන. අපි දැන් ආවා මෙන්න මේ හෝල් එක ඇතුළට. ඉති අපි මේ හෝල් එක ඇතුළට ගිහින් බලමු අපි බලන විදිය පොතක් තියද කියලා. එහෙනම් යමු අපි ඇතුළට. මේ තියෙන්නේ සමුද්‍ර බුක් ෂොප් එක. ඉතින් අපි මේක ඇතුළට ගිහින් බලමු අපි බලන පොත තියද කියලා. ඉතින් මම එනකොට විශේෂයෙන් එතෙන්ට ගිහිල්ලා හිටියා. මෙතන තියෙනවා ගිණුම්කරණය සම්බන්ධ පොත් කිහිපයක්ම. ඉතින් අපි තෝරලා හොයාගත්ත හොඳ පොතක්. ඉතින් මේ අය හැම පොතකටම 120ක ඩිස්කවුන්ට් එකක් දෙනවා. ඉතින් අපි අවසානයේ මෙන්න මේ පොත තෝරගත්තා. ඉතින් එහෙනම් අපි දැන් මේ පොතට අදාළ පේමන්ට් එක කරලා අපි යමු එළියට. අපි වෙළඳ කුටියෙන් එළියට එනකොට අපිට හම්බුණා ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති සංස්කරණය කරන අය. ඉතින් මේ තමයි ඒ කට්ටිය ප්‍රවෘත්ති හදන විදිය. ඉතින් අපි එතනින් ඉස්සරහට ආවා. ඉතින් ඉස්සරහට එනකොට අපිට හම්බුණා රත්න පොත් ප්‍රකාශකයෝ. ඉතින් අපි මේ ටිකේ නම් යන්නේ තියෙන වෙළඳ කුටි ටික නිකම් බලන්න. මොකද අපිට අවශ්‍ය පොත අපි තෝරගනිපු නිසා. මේ හෝල් එක ඇතුලේ නම් හරිම පහසුයි. මොකද AC කරපු නිසා. අනිත් වෙළඳ කුටි AC කරපු නැති නිසා ගොඩක් රස්නයක් දැනුණා. ඒත් මේ වෙළඳ කුටි තියෙන හරිය නම් AC කරපු නිසා හරිම පහසුයි. මෙතන ඉන්නවා සූර්ය ප්‍රකාශකයෝ. ඉතින් අපි වෙළඳ කුටි ඇතුළට නම් යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි වටේම තියෙන වෙළඳ කුටි මොනවද කියලා බලලා අපි ආවා එතනින් එළියට. ඉතින් එන්ට්‍රන්ස් එක ගාවින් ටිකට් දෙක අරගෙන එනකොටම එතන තියෙනවා මැප් එකක්. ඉතින් මෙන්න මේ මැප් එක ඕගොල්ලෝ අරන් එන්න අනිවාර්යයෙන්ම මතක් කරලා. මොකද නැත්තම් වෙළඳ කුටි හොයාගන්න අමාරුයි. ඉතින් අපි මේ මැප් එක අරන් ගියපු නැති හින්දා අපිට වෙළඳ කුටි හොයාගන්න පොඩ්ඩක් අමාරු වුණා. ඉතින් විශේෂයෙන් අපි බුක් ෆෙයාර් එකට ගියා. මේ බලපු පොත හම්බුණාද? ඔව් පොත හම්බුනේ නේ ගේමක් දීලා ගත්තද? ඔව් ඉතින් අපි එන කට්ටක් කාලා තමයි මේ පොත හොයාගත්තේ. ඉතින් දැන් මේ පොත විශේෂයෙන් ගාව තියෙනවා. ඉතින් අපි දැන් යන්න හැදුවේ ආයෙත් අපේ කැම්පස් එකට නේ. ඔව් දැන් හවස වෙලා පාමාරුත වෙලා. ඔව්. අපි යන්නද කැම්පස් එකට ආයෙම. ඉතින් එහෙනම් අද අපි මේ වීඩියෝ එකෙන් ගිහින් එනවා. ඉතින් බුක් ෆෙයාර් එක හොඳයි. ඔයගොල්ලොත් එන්න. මේක 26 වෙනි වතාවට තමයි මේ බුක් ෆෙයාර් එක පවත්වන්නේ. ඉතින් ඔයගොල්ලොත් එන්න 26 වෙනිද වෙනකන් තියෙනවනේ. ඔව් අනිවාර්යෙන්ම ඔයාට ඕන ඔයාලට ඩේට් එක මතක නැහැ. ගොඩ ඉන්න. ඔයාලට ඕන පොතක් ගන්න පුළුවන් මේක. මම හිතුවෙත් නැහැ තියෙයි කියලා. 27 ඉඳලා 6 වෙනිද වෙනකන් තියෙනවා. ඉතින් මේ බලන්න. මේක තමයි රුපියල් 20ක් ගෙවලා තමයි එතකොට යන්න ඕන. ඉතින් එහෙනම් අද අපි මේ වීඩියෝ එකෙන් ගිහින් එනවා. හැමෝටම ජය වේවා.